එකේ කාලෙකට පෙර මේ මුට්ටු ඇටේ කාබී සිටි කාලේ සජනපති වී බිහි වුණේ ලක්ෂ 69 කාලෙකට පෙර මේ මුට්ටු ඇටේ කාබී සිටි කාලේ සජනපති වී බිහි වුණේ ලක්ෂ 69 හරි ඔන්න ඉතින් වෙච්ච වැඩි ආදුනිය ශ්‍රී ලංකාවේ වෙච්ච දේ බලන්නකෝ උලිවලට තෙල් ගන්න හයියෝ කොරවක්කෙකුටත් ඉන්න බැරි කලේ පොහොරට බදු ගැව්වේ බව් බව් කිය කටු ලෙවන හැම බල්ලාහට සැලකෝයේ ටික පොලින් අරගල වැඩි වෙtti සැටපීලයි උන්නේ විය පාත්‍රනිලුන් එන පොට දැනගෙන සැරසීලයි උන්නේ එයා සැරසිලා හිටියේ අරය සැතපීලා හිටියේ අන්තිමේදී ඔන්න මොකද වුනේ කියලා බලන්නකෝ වටපිට රොක් වී කෑ ගහනා හැමතෙම ගන්නයි කිව්වා ඇවි ගන්නකෝ අපිට එපාතෝ වැලලිය කිව් උන්සීසීකඩ දිව්වා සොහොයුරුතුන් කට්ටුව අන්තිමේ රනිලුන් ළඟ දන නැව්වේ වෙකුම් සිහලා රද පසලටනේ කවදාවත් පිටු පෑවේ අනේ මේක කණ්ඩකෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මට පුළුවන් දෝක ගන්න බෑනි මගේ පියාණන්ගේ නාමයෙන් මම නම් ගන්න රටේ ඉතුරු ටික බේරා ගන්නට ඔහු රජ වී ආවා අන්තිමේදී මහ ජනතාවගේ ඇට දෙකටත් බදු ගැහුවා කලකට පෙර මේ මුතු ඇටේ කාබී සිටි කාලේ අපි හොඳට කෑවා බිව්වා සජනපති වී බිහි වුණේ ලක්ෂ 69 කලකට පෙර මේ මුතු ඇටේ කාබී සිටි කාලේ සජනපති වී බිහි වුණේ ලක්ෂ 69 Next. මොන බලයිද බෑ මොන ඉවසන්න බෑ අනේ අපි මේ ලංකාවට මොකද වුනේ ටක් නෙමෙයි බා වැට් ගහලන්නේ ඇට දෙකටත් වැට් ගහලා